මේ වීඩියෝ එකෙන් මම කියන්න උත්සාහ කරන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් සහ ප්‍රෝග්‍රෑම්ස් අතර වෙනස තරමක් පැහැදිලි කරන්න. සමහර අයට නම් මේවා දැනටමත් දන්නවා. නමුත් අර මුලින්දම මේවා පැහැදිලි කරගෙන යන්න ඕන නිසා නොදන්න අයට කරුණු වැඩි අවබෝධ කරගන්න උවමනා නිසා මේ වගේ දේවල් මම පැහැදිලි කරගෙන යන්නේ. එතකොට කරුණු මගහැරීමක් වෙන්නේ නැතුව අවශ්‍ය මූලික කාරණා දැනගන්න පුළුවන්. හොඳයි, මෙතන මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ අපි භාවිතා කරන Word, Excel, PowerPoint ඒවා සියලුම programs නිර්මාණය කරන්නේ computer programming languages පාවිච්චි කරලා කියලා. ඒ programs නිර්මාණය කරන්නේ programmersලා කියලා මම කලින් පැහැදිලි කරලා දීලා තිනවා. එතකොට මේ programs භාවිතා කරන අයට usersලා කියලා කියනවා. උගාරට end usersලා කියලා තමයි කියන්නේ. ඉතින් computer languages වලින් ලියන programs text files හැටියට තමයි හුඟක් වෙලාට save කරන්නේ. keyboard එකේ තියෙන keys පාවිච්චි කරලා තමයි මේ programs ලියන්නේ. ඒ characters, symbols, numbers පාවිච්චි කරලා තමයි ඒ programs ලියන්නේ. ඒතර ඒවා human readable format එකෙන් තමයි තියෙන්නේ. මේ languages වලින් ලියන ඒවා මනුෂ්‍යයාට කියවන්න පුළුවන් ආකාරයෙන් තමයි තියෙන්නේ. එතකොට ඒ ලියලා සේව් කරපුවාම ඒ සේව් කරන ෆයිල් එකේ අගට අපි එක්ස්ටෙන්ෂන් එකක් එකතු කරනවා ඩොට් දාලා ඒ එක්ස්ටෙන්ෂන් එක ඒ ලැන්ග්වේජ් එකෙන් ලැන්ග්වේජ් එකට වෙනස් වෙනවා. දැන් Java භාෂාවෙන් හිතමුකෝ my first program කියලා ප්‍රෝග්‍රෑම් එකක් ලියලා සේව් කරනවා කියලා. එතකොට ඒකේ සම්පූර්ණ නම එන්නේ my first program.java. Pascal වලින් හිතමුකෝ අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා my first program කියලා. එතකොට ඒකේ අගට එන්නේ my first program.pas කියලා. අන්න ඒ වගේ එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරන භාෂාවට වෙනස් වෙනවා. බොහෝ විට ඒ එක්ස්ටෙන්ෂන් එක ඒ භාෂාව පාවිච්චි කරන එඩිටර් එකෙන් නැත්නම් IDE එකෙන් සපයනවා. ඒ සපයන්නේ නැත්නම් අපි ඩොට් කියලා දාලම ඒ එක්ස්ටෙන්ෂන් එක දෙන්න උවමනයි. නමුත් දැන් වර්තමානයේ තියෙන බොහෝමයක් IDEs වල අපි ප්‍රෝග්‍රෑම් එකේ ටෙක්ස්ට් ෆයිල් එක සේව් කරනකොට එක්ස්ටෙන්ෂන් එක ඔටෝමැටිකලි ඇඩ් කරනවා. අපිට නම විතරයි දෙන්න තියෙන්නේ. එතකොට එක්ස්ටෙන්ෂන් එක දිහා බලලා තමයි ඒ අදාළ ලැන්ග්වේජ් එක ඉන්ටර්ප්‍රිටර් එක එහෙම නැත්නම් කම්පයිල් එක ඒක පරිවර්තන ක්‍රියාවලිය කරලා මැෂින් එකට කියවන්න පුළුවන් ෆෝමැට් එකක් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට බොහෝ විට assembly language එකේ ලියන programs .com කියන එක්ස්ටෙන්ෂන් එකට පරිවර්තනය වෙනවා. නමුත් high level languages වලින් ලියන programs නැත්නම් ඒවා පරිවර්තනය කරනකොට exe files බවට පරිවර්තනය වෙනවා. මේ com files වල ධාරිතාවය exe files වල ධාරිතාවට හුඟක් අඩුයි. com files වල ධාරිතාවය බොහෝ විට කිලෝබයිට් 65000ක් වගේ ප්‍රමාණයකට තමයි සේව් කරන්නේ. එතකොට නමුත් executable files megabyte gigabyte ධාරිතාවලින් තියෙන්න පුළුවන්. එතකොට මෙතනදී ඔබ දැනගන්න ඕන කාරණේ තමයි මේ languages වලින් තමයි programs හදන්නේ. programs වලින් තමයි user තමන්ට අවශ්‍ය කරන user files නැත්නම් data files නිර්මාණය කරගන්නේ. දැන් word පාවිච්චි කරලා documents හදාගන්නවා. excel පාවිච්චි කරලා books හදාගන්නවා. powerpoint පාවිච්චි කරලා presentations හදාගන්නවා. ඒ වගේ paint පාවිච්චි කරලා drawing files හදාගන්නවා. එතකොට යූසර්ට පුළුවන්කමක් තියෙන්න ඕන එක එක programs වල නිර්මාණය කරලා හදාගත්ත ඒ user files නැවත retrieve කරන්න, open කරලා ඒව edit කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ වගේම විවිධ වර්ගයේ programs වලින් ඒක විවෘත කරගන්න පුළුවන් ආකාරයකට ඒ file format එක වෙනස් කරලා save කරගැනීමේ හැකියාව තියෙන්නත් ඕනේ. දැන් word file එකක් නැත්නම් document file එකක් pdf file එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්කම තියෙනවා. දැන් pdf නැත්නම් ඒක jpg බවට පරිවර්තනය කරලා jpg වලින් හරි බලන්න පුළුවන්කමක් නිර්මාණය කරගන්න. jpg කියලා කියන්නේ graphic program file එකක් බවට පරිවර්තනය කරලා. ඒක මොන ක්‍රමයකින් හරි තමන්ගේ data file එක retrieve කරලා බලා ගන්න පුළුවන් මට්ටමකට ඒව පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් යූසර් කෙනෙකුට තියෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ end user කෙනෙක් කියලා කියන්නේ ටිකක් දක්ෂ කෙනෙක්. එයාට ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. හොඳයි, අවසාන වශයෙන් ඔබ දැනගන්න ඕන කාරණේ තමයි languages වලින් තමයි programs නිර්මාණය කරගන්නේ. programs වල පිහිටෙන් තමයි user තමන්ගේ user files නැත්නම් data files නිර්මාණය කරලා save කරගන්නේ. මෙන්න මේ කාරණේ දැනගන්න
තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කරේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු data communication පිළිබඳ මූලික સિદ્ધાંත සාකච්ඡා කරන්න.